සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම අද හදන්න යන්නේ මෙන්න මේ බ්‍රෙඩ් පුඩින් එක හදන්න. ඉතින් මේක හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරලා ලේසියෙන්ම හදාගන්න පුළුවන්. එහෙනම් මේක හදන්නේ කොහොමද බලන්න. අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලම මම මෙතන අරගත්තා පාන් පෙති 8ක්. මම ගත්ත භාජනයට දාගන්න පුළුවන් ප්‍රමාණයට තමයි මම පාන් අරගත්තේ. ඊළඟට මම අරගත්ත පාන් පෙති වලින් පාන් පෙති 4ක විතර මේ විදිහට බටර් ගා ගන්නවා. බටර් නැත්තම් එක්ස්ට්‍රා මෙඩෝලි හරි ගෙදර තියෙන දෙයක් අරගන්න. ඊළඟට මම මේ පාන් ටික පොඩි කෑලි වලට කපා ගන්නවා. ඊළඟට පුඩින් එක සෙට් කරගන්න භාජනය වටේ බටර් ටිකක් ගාගන්න. දැන් මම අරගත්ත භාජනයට මේ වගේ පාන් කෑලි ටික දාගත්තා. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා ඒකට උණු වතුර මිලිලීටර් 500ක් එකතු කරගන්නවා. ඒකටම කිරිපිටි මේස හැඳි 4-5ක් වගේ දාගන්නවා. මේ වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් කරගන්නත් පුළුවන්. දැන් මම මේ කිරි එකට සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. හරි, දැන් කිරි එක හදාගෙන ඉවරයි. මම දැන් මේක නිවෙනකම් පොඩ්ඩක් පැත්තකින් තියා තියෙනවා. ඊළඟට මම භාජනයක් අරගෙන ඒකට බිත්තර 3ක් එකතු කරගන්නවා. ඔයාලා බිත්තර ගනිද්දි වෙන වෙනම කඩලා දාන්න. මොකද නරක් වෙච්චා තියෙන්න පුළුවන් නිසා. දැන් මම මේකටම වැනිලා තේ හැඳි කාලක් එකතු කරගන්නවා. විනාඩියක් විතර මේ වගේ කවලම් කරගන්න. අපිට මේක බිත්තර නොදා හදන්නත් පුළුවන්. මම මේ හදන විදිහත් වීඩියෝ එකකින් ගේන්නම්. මම මෙතන අරගෙන තියෙනවා රටඉඳි 5-6ක් වගේ. මේ ටික මම දැන් පොඩි කෑලි වලට කපා ගන්නවා. රටඉඳි හරි මුද්දරක් බලන් හරි ඔයා කැමති දෙයක් දාගන්න. මේ වෙලාවේදී මම හදාගත්ත කිරි එක හොඳට නිමිලා තියෙන්නේ. මම දැන් ඒකට අපි හදාගත්ත බිත්තර ටික එකතු කරගන්නවා. මේ වගේ ටික ටික එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න. ඔයාලා මතක තියාගන්න අපි මේ බිත්තර ටික එකතු කරගන්නේ කිරි එක නිමුණට පස්සේ. රස්න පිටින් දැම්මොත් බිත්තර තැම්බෙන්න බලන නිසා තමයි අපි මේ ටික නිවුණට පස්සේ එකතු කරගන්න ඕනේ. හරි, මම දැන් කලින් අරන් තියාගත්ත පාන් කෑලි ටිකට උඩින් මේ වගේ රටඉඳි ටික දාගන්නවා. ඊළඟට අපි හදාගත්ත කිරි මිශ්‍රණය මේකට උඩින් මේ විදිහට දාගන්න ඕනි. වටේටම යන විදිහට දාගන්න. ඊළඟට මම මේක ස්ටීම් කරගන්න කලින් විනාඩි 10ක් විතර පැත්තකින් තියා තියෙනවා. ඊළඟට මේක විනාඩි 45ක් විතර හොඳට ස්ටීම් කරගන්න. මේ තියෙන්නේ විදිහට විනාඩි 45ක් ස්ටීම් කරගත්ත බ්‍රෙඩ් පුඩින් එක. මේක අපි ස්ටීමර් එකෙන් එළියට ගත්ත ගමන් හොඳට පිම්බිලා වගේ තියෙනවා. ටිකක් වෙලා යද්දි මේ වගේ ඇකිලෙනවා. ඒ කියන්නේ මේ පුඩින් එක දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ රසම රස පුළුන් ගොඩක් වගේ තියෙන පුඩින් එක ඔයාලටත් හදලා බලන්න පුළුවන්. ගොඩාක් ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නෙත් නැහැ. අඩු මුදලකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මම කලිනුත් බ්‍රෙඩ් පුඩින් එකක් හදන වීඩියෝ එකක් දාලා ඇති. ඒක වෙනත් ක්‍රමයකට හදන එකක්. ඉතින් ඔයාලට කැමති නම් ඒකත් බලන්න පුළුවන්. ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.